හායි ළමයි. ඔන්න හුඟ දවසකට පස්සේ මම බ්ලොග් එකක් ගෙනාවා. ඉතින් දැන් වෙලාව හවස 6:45ට විතර ඇති. අපි මේ යන්නේ පොඩි වැඩක් කරා. ඉතින් මම ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කියලා හිතුවා. අපි ඉතින් මේ යන්නේ හෙට දේවදානයක් දෙන්න. ඉතින් මායි හස්බන්ඩ්ගේ තාත්තයි බඩු ටිකක් පුළුවන් විදිහට ලෑස්ති කරගෙන බයික් එකෙන් තමයි යන්න ඕන. මොකද ඒ පාරේ යන්න බෑ ගොඩක් මඩ. ඒ හින්දා අපි තුන්දෙනා බයික් එකේ මේ යනවා අපේ වත්තට. ඉතින් ඔන්න අපි ආවා අපේ වත්තේ. එතන තියෙන පොඩි ගයක් වගේ හදලා ඒ නිසා අපිට බඩු ටික තියාගන්න අපේ වැඩ ටික කරගන්න ගොඩාක් ලේසි. ඉතින් මෙන්න මේ විදියට බඩු ටිකක් තියලා අපි හිමීට ඉතින් අස් කරගෙන හිටියා. ඉතින් ඉස්සෙල්ලා අපි බලමුකෝ කොහොමද අපි ඒ ටික කරේ කියලා. අපි රැට කෑමත් හදාගෙන ආවා. මොකද මෙතන උයන්න එහෙම ගොඩක් පහසුකම් නැහැ. වතුර ගේන්න ඕන. ඉතින් අපි බලමු කොහොමද අපි ඒ ටික කළේ කියලා. අපි ඉතින් ඔන්න ටිකක් අස් කරගෙන ඉස්සෙල්ලම අපි පහන් පැල හදන්න හතු කපා ගත්තා. ඊට පස්සේ අපි පහන් පැල හදන්න පටන් ගත්තා. අපි මේ දේවදානි ගොඩක් ප්ලෑන් කරේ නැහැ. හදිස්සියෙන් ඉක්මනට කරගන්න ඕන නිසා තමයි මේ කරේ. මොකද අපේ අද මගේ හස්බන්ඩ්ගේ තාත්තගේ බර්ත්ඩේ එක. ඉතින් ඒක නිසා මම පොඩි වැඩකුත් ප්ලෑන් කරලා ඒත් එක්කම තමයි මේ හවස තාත්තා බෑ කියද්දිත් මේ එක්කගෙන ඇවිල්ලා අපි තුන්දෙනා මේ රෑ මෙතන හිටියේ. මේ අලි එනවා මෙහෙ. ඉතින් අපි තුන්දෙනා රෑට ටක් ගාලා කලින් ඒ ටික කරගෙන තමයි මේ මෙතනට ආවේ. අපි රෑ වෙනකන් ඉන්න ඕන නිසා. ඉතින් අපි පහන් පැලත් හදලා අපි ඉස්සෙල්ලම පහන තියලා මල් තියලා බුදුන් ඇඳලා තමයි වැඩ පටන් ගත්තේ. ඔන්න අපි ඊට පස්සේ පොල් ටික එහෙම ලෙලි ගහගෙන ටිකෙන් ටික වැඩ පටන් ගත්තා. මොකද වැඩ ටිකක් රැට කරලා තිබ්බම ලේසියිනේ අපිට උදේ පාන්දර නැගිටලා ටික කරන්න නිසා අපි පොල් ටික එහෙම ලෙලි ගහගෙන මුං ඇට ටික සෝදලා හොඳට පෙඟෙන්න දාගත්තා. මේ තියෙන අපේ ගෙදර වත්තේ කජු අම්මට ටක් ගාලා හවස බැදලා ඒ ටික හදලා දුන්නා. ඉතින් මම ඔයාලට කිව්වනේ අපේ මහත්තයාගේ තාත්තගේ බර්ත්ඩේ එක. ඉතින් එයා මේ වෙලාවේ නිදි. මම ඉතින් හොරෙන් පොඩි කේක් එකක් අරගෙන ආවා. එයා දන්නේ නැහැ මම කේක් එකක් ගෙනාවා කියලා. ඉතින් මං හිතුවා ඒකත් මේක මම සෙලිබ්‍රේට් කරන්න ඕන නිසා මං හොරෙන් හිමීට කේක් එකත් එළියට අරගෙන මම ඒ ටික ලේස්ති කරගත්තා. දැන් වෙලාව හරියටම රෑ 11:45 විතර වෙලා මම ඉතින් සද්ද නැතුව මේ ටික හිමීට කරගත්තා. හොඳටම නිදි. ඊට පන්දන් ටිකක් ගහගෙන මම අයයට කිව්වා ලයිට් එක ඔෆ් කරන්න කියලා. ඊට පස්සේ අපි තාත්තව හැරවන්න හිතුවා. මම ඉතින් ඉක්මනට බර්ත්ඩේ සෝං එකකුත් සිලෙක්ට් කරගෙන ඒකත් එහෙම රෙඩි කරගෙන ඉවර වෙලාම අපි තාත්තව හැරවනවා කියලා ඒකත් හදාගත්තා. Happy birthday. Light එක දාන්න. ඊට පස්සේ ඉතින් අපි කේක් කපලා කාලා ආයෙ නිදාගත්තා. අයියේ තාත්තලා නිදාගත්තා. මම හැරිලා හිටියේ. මට නිින්ද ගියේ නැහැ. ඊට පස්සේ අපි 3ට විතර නැගිට්ටා අපහු. ඒ කරලා අපි වැඩ පටන් ගන්න හැදුවා. ඉස්සෙල්ලම හාල් ටික තියන්න වතුර ටික ලිපේ තියාගත්තා.
ඒක වතුරේ කුණු වෙනකන් ඊට පස්සේ අපි පොල් ටික බිඳගෙන පොල් ටික ගෑවා. අපේ මුං ඇට ටිකක් දැන් හරි ඒක පෙඟිලා දැන් සෝදගත්ත හොඳට. ඊට පස්සේ තාත්තා මුද්ද රස බලන්, ඊට පස්සේ රට ඉඳි, ඊට පස්සේ කජු ටික එහෙම කොම හදලා ගත්තා. මං ඉතින් පොල් ගෑවා. ඊට පස්සේ වතුර එකත් හොඳටම නටනවා. ඊට පස්සේ අයියා හොඳට හාල් ටික සෝදලා ලිපේ තියන්න හැදුවා. හාල් ටිකත් හොදගෙන වතුර එකට අපි හාල් ටික දාලා බත හදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අනිත් එක විශේෂයෙන් කියන්න ඕන මම මෙහෙම දේවදානයක් හදන ෆස්ට් ටයිම් තමයි ආවේ. ඊට පස්සේ මම ඔයාලට විශේෂ දෙයක් කියනවා. මෙයාලා මේ කපුරු තියෙන්නේ කපුරු චූටි කෑලි වලට කඩලා චුට්ටක් බොහොම ඩිංගක් බතට දාගන්නවලු. ඒක අනිවාර්යෙන්ම දාන දෙයක්ලු. ඒක සුවඳ එන්න යන්තම් සාමාන්‍ය රසක් එන්න වගේ කපුරු මෙයාලා එකතු කරලා චූට්ටක්. හැබැයි ගොඩක් නෙවෙයි. ඒකට එකතු කරනවලු මෙහි දේවදානේ හදනකොට ඉතින්. ඊට පස්සේ පොල් ටික ගාගෙන ඉවර වෙලා පොල් ටික හොඳට මිරික ගත්තා. ඊට පස්සේ අපි මේකට පොල් කිරියකට එකතු කරගත්ත සීනි හොඳට එකතු කරගෙන දිය කරගන්න ඕන. ඊට පස්සේ මේ තියෙන්නේ තාත්තා අර සුද්ධ කරගත්ත ටික. ඊට පස්සේ මේක හොඳට දිය වෙනකන් සීනි ටික හොඳට දිය කරගන්න ඕන. ඊට පස්සේ අපි පොල් කිරි ටික දිය කරගෙන ඉවර වෙලා සීනි ටික ඊට පස්සේ අපි මේකට දාගත්ත කිරි දැන් බත හරි කිරි දාගෙන ඊට පස්සේ කරඳ මුංගු කරාඹු නැටි එතකොට එනසල් ඊට පස්සේ රට ඉඳි කජු ඒ ටික අපි එකතු කරගෙන සැරෙන් සැරේට කිරි දදා හැඳි ගෑ. ඉතින් තාත්තා පොල් කට්ටක් සුද්ධ කරනවා උදේට දාන බෙදන්න. මෙයාලා පොල් කට්ටක් සුද්ධ කරලා තමයි දාන බෙදන්නේ. ඉතින් පොල් කට්ට හොඳට ලස්සනට සුද්ධ කරනවා දාන බෙදන්න. ඔන්න දැන් අපේ දේව දාන එක හරියාගෙන තමයි එන්නේ. දැන් හොඳට කිරි ගතිය හොඳට අල්ලලා හොඳට තියෙනවා. ඊට පස්සේ අපි ඔන්න ගේ ඇතුළට ඒක අරගෙන ආවා. ඔන්න අපි දේවදාන එකත් හදාගෙන ඉවර වෙනකොට ටිකෙන් ටික එළිය වැටුණා. ඊට පස්සේ අපි ඉතින් ඉස්සෙල්ලම බුදුන්ට පූජා කරන්න දේවදානේ කොටසක් අයින් කරලා බුදුන් වැඳලා පිරිත් කියලා ඊට පස්සේ දෙවියන්ටත් අපි මේ විදිහටම කෙසෙල් කොලයකට අරගෙන අර ඊයේ හදපු පහන් පැල තියෙන්නේ අපි ඒකෙන් තියලා දෙවියන්ටත් පූජා කරා. ඉතින් අපි දැන් ඔක්කොම වැඩ කටයුතු ටික ඉවරයි. දැන් ඔන්න හොඳටම එළිය වැටිගෙන තමයි එන්නේ. හරිම ලස්සනයි. මොකද කුඹුරු යාය කැලේ කුරුල්ලන්ගේ සද්දේ උදේට ඉතින් හරිම ලස්සනයිනේ. පරිසරය ඇත්තටම මාරම නිහඬයි. හරිම ලස්සන ක්ලයිමේට් එකක් තියෙන්නේ.
දැන් ඉතින් ඔන්න හොඳට මෙලිය වැටිලා ඉතින් මම දේවදානකේ රස පොඩ්ඩක් බැලුවා. හරිම රසයි. ඉතින් මොකද උණුවෙන්මනේ කුඹුරේ ඉඳලා කනකොට ඉතින් ඒක වෙනම ෆීලින් එකක්. තාත්තා පැත්තෙන් මේ කෑ ගහන දානි කන්න. මේ කට්ටිය දානේ අරගෙන යන්න. ඔන්න වලට එන. ඔන්න ඔය විදිහට කෑ ගහනවා. එතකොට තමයි දන්නේ මේ කට්ටිය දේව දානයක් ඔන්න ලෑස්ති කරලා කියලා. එහෙනම් තවත් vlog එකකින් හම්බ වෙනවා. ඔයාලට සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් එන්න.